අයිබෝවන් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ හැමෝටම වැදගත් මාතෘකාවක් ගැන. මගේ සැලරි එක මදි, සල්ලි අතේ රැඳෙන්නේ නැහැ, මාසෙ අන්තිමට ණය වෙලා වගේ කියන දේවල් ඔයාලට ඇහිලා තියෙනවද? ඉතින් ඇත්තටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හැම වෙලාවෙම ආදායම අඩුවීමද නැහැ. බොහෝ වෙලාවට ප්‍රශ්නේ වෙන්නේ මුදල් කළමනාකරණය. ලක්ෂයක් හොයන කෙනෙක්ටත් සල්ලි නැති වෙන්න පුළුවන්. හැබැයි අඩු ආදායමක් ලබන කෙනෙක් හොඳ පුරුදු නිසා ඉතිරි කරගෙන ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ ලැබෙන ආදායම කීය වුණත් වියදම බැලන්ස් කරගෙන ජීවත් වෙන්න පුළුවන් සරල උපදෙස් 10ක්. ටිප් නම්බර් 1. මුලින්ම ඔයාටම ගෙවන්න. ඒ කියන්නේ මොකක්ද? සැලරි එක ලැබුණු ගමන් ඉතිරි වෙලා තියෙන දේ ඉතුරු කරනවා වෙනුවට මුලින්ම ආදායමෙන් 10%ක් හෝ 5% වෙනම ගිණුමකට දාන්න. ඉතුරු කරපු එක තවත් එක් වියදමක් ලෙස සලකන්න. මුදල පොඩි වුණත් පුරුද්ද තමයි වැදගත් වෙන්නේ. ටිප්ස් නම්බර් 2. මාසිකව බජට් එකක් හදන්න. පොතක වෙන්න පුළුවන්, ෆෝන් එකේ නෝට් එකක වෙන්න පුළුවන්. ඔයා ලියන්න. ෆුඩ් වලට, ට්‍රාන්ස්පෝර්ට් වලට, ඉලෙක්ට්‍රිසිටි බිල් වෙන්න පුළුවන්, වෝටර් බිල් වෙන්න පුළුවන්, ෆෝන් පැකේජස් බිල් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ වියදම් තියෙනවා. ඒවා වෙන වෙනම ලියලා ඒකට සීමාවක් දාන්න. සැලැස්මක් නැති වියදම් තමයි වැඩිපුරම අතේ සල්ලි නැති කරන්නේ. ටිප්ස් නම්බර් 3. අවශ්‍ය දේ සහ කැමති දේ වෙන් කරගන්න. අලුත් ඇඳුමක්, අලුත් ෆෝන් එකක්, ඔන්ලයින් ඔෆර් එකක් දැක්ක ගමන් අපිටත් හිතෙනවා දැම්ම ගන්න ඕනි කියලා. හැබැයි අපෙන්ම අහන්න මේක අවශ්‍යද? නැත්තම් මේ මොහොතේ කැමැත්තක් විතරද? මේ ප්‍රශ්නය අහන පුරුද්ද ඔයාට වෙන්න තියෙන ලොකු වියදම් ගොඩක් නවත්තනවා. ටිප්ස් නම්බර් 4. දිනපතා වියදම් සටහන් කරන්න. ඒකට මම නම් භාවිතා කරන්නේ මනි මැනේජර් කියන ඇප් එක. ඔයාලා මොකක්ද භාවිතා කරන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. රුපියල් 200 300 කියලා හිතන පොඩි වියදම් මාසයක් අවසානයේ රුපියල් දහස් ගණනක් වෙලා තියෙනවා. ඒ නිසා දවස් අවසානයේ අද වියදම් කළේ මොනවටද කියලා අදහසක් එනවා ඒ වගේ වියදම් සටහන් කරන එකෙන්. ටිප් නම්බර් 5. ආවේගයෙන් මිලදී ගැනීම නවත්තන්න. ඒ කියන්නේ තමන්ගේ හැඟීම් වලට වහල් වෙලා දැක්ක ගමන් මිලදී ගන්න එපා. විශේෂයෙන් ඔන්ලයින් shopping කරනවා නම් පැය 24ක් ඉන්න. ඊට පස්සෙත් ඒ දේ අවශ්‍ය නම් ඇත්තටම අවශ්‍ය නම් විතරක් ගන්න. බොහෝ වෙලාවට ඊළඟ දවසේ උනන්දුව නැති වෙලා ඒක අවශ්‍ය නැති දෙයක් විදිහට අපි දකිනවා. ටිප් නම්බර් 6. කෑම පිටින් ගැනීම අඩු කරන්න. සතියකට දවස් කිහිපයක් හරි ගෙදරින් කෑම අරගෙන යන්න. දිනපතා ටී වෙන්න පුළුවන්, ෆාස්ට් ෆුඩ් වෙන්න පුළුවන්, සොෆ්ට් ඩ්‍රින්ක්ස් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ටිකෙන් ටික ලොකු මුදලක් වෙනවා. ඒ මුදල ඉතිරි කළොත් මාසයක් අවසානයේ වෙනස හොඳට පේනවා. ටිප්ස් නම්බර් 7. ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදන්න. හදිසියේ ලෙඩක්, වාහනේ ප්‍රශ්නයක්, ගෙදර අලුත් පැඩියාවක් වගේ දේවල් ඕනම වෙලාවක එන්න පුළුවන්. ඒ නිසා ටිකෙන් ටික ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදන්න. එතකොට ණය ගන්න වෙන්නේ අඩුවෙන්. ටිප් නම්බර් 8. ණය පාලනය කරන්න. ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා කියලා ඕනම දෙයක් ගන්න යන්න එපා. අද ගන්න දේවල් හෙට ගෙවන්න වෙන්නේ ඔයාටමයි. ණය ගන්නවා නම් ආදායමට ගැලපෙන ප්‍රමාණයට විතරක් ගන්න. ටිප්ස් නම්බර් 9. ඔෆර්ස් වලට රැවටෙන්න එපා. 50% ඩිස්කවුන්ට්, buy one get one වගේ දැක්ක ගමන් අපිට හිතනවා ලාභයි කියලා. හැබැයි අවශ්‍ය නැති දෙයක් ගත්තොත් ඒක 100%ක්ම වෙන්නේ වියදමක් විදිහට. ඔෆර් එකක් නිසා නෙවෙයි, අවශ්‍ය නිසාම තියෙනවා නම් මිලදී ගන්න. ටිප් නම්බර් 10. මාසය අන්තිමට ඔබේ වියදම් බලන්න. මේ මාසේ අනවශ්‍ය වියදම් මොනවද? ඊළඟ මාසේ අඩු කරන්න පුළුවන් මොනවද කියලා සමරයිස් කරන්න. පොඩි පොඩි වෙනස්කම් දීර්ඝකාලීන ලොකු ප්‍රතිඵල ගෙන දෙනවා. ඉතින් යාළුවනේ, සල්ලි වැඩිපුර හම්බ කරනවා වෙනුවට වැදගත් දේ තමයි ලැබෙන මුදල බුද්ධිමත්ව කළමනාකරණය කරගන්න එක. පොඩි පුරුදු ටිකක්
අදම පටන් ගත්තොත් මාස කිහිපයකින් ඔබට වෙනස දකින්න පුළුවන්. ඉතින් ඔයාට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න. ඔබේ යාළුවෝ අතර ෂෙයා කරන්න. තවත් මෙවැනි ප්‍රයෝජනවත් වීඩියෝ බලන්න මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. ස්තුතියි.